ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ ලෝක ඉතිහාසයේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. එයාව දන්නේ නැති කෙනෙක් නැති තරම්. හැබැයි හිට්ලර්ගේ වැඩි ප්‍රසිද්ධ නැති ෆැක්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවයින් 10ක් අපි අද වීඩියෝ එකෙන් බලමු. හිට්ලර් 1933 ජර්මනියේ බලයට එද්දී ජර්මනියේ මිනිසුන් ග්‍රේට් ડિප්‍රෙෂන් වලින් පෙළමින් හිටියේ. මිනිස්සු මිලියන ගානකට රස්සා නැහැ. උද්ධමනය උපරිමේ. මිනිස්සු හැමෝම වගේ එයාලගේ බලාපොරොත්තු අත්කරගෙන හිටියේ. හැබැයි හිට්ලර් බලයට ආව ගමන් එයා මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. හිට්ලර්ගේ ආණ්ඩුව විසින් හයිවේ සහ එයාලගේ ආමි එක බිල්ඩ් කරන්න පටන් ගත්තා. මේ නිසා පිරකියාව මිලියන 6 ඉඳලා මිලියන 1 දක්වා පහළ දැම්මා. ඉතින් ඔයා දැනන් හිටියද මෙයා 1914 ඉඳලා 1918 වෙනකන් තිබුණොත් පළවෙනි ලෝක යුද්ධයේ ජර්මන් ආමි එක වෙනුවෙන් ෆයිට් කරා කියලා. ඉතින් මෙයා මැසෙන්ජර් කෙනෙක් විදියට තමයි කටයුතු කරේ. ඉතින් මෙයා ෆ්‍රන්ට් ලයින් එකේ භයානක රාජකාරි පවා බාරගත්තා. මේ හින්දා මෙයාට අයන් ක්‍රොස් එකක් ලැබුණා. 1918 යුද්ධයේ අන්තිම භාගයේදී මෙයාට ගෑස් ඇටැක් එකක් වැදිලා తాවකාලිකව අන්ධ වුණා. හිට්ලර් මෙච්චර මේ ජර්මනිය වෙනුවෙන් මැරෙන්න හැදුවට එයා ජර්මන් ජාතිකයෙකුත් නෙවෙයි. එයා ඕස්ට්‍රියන් ජාතිකයෙක්. කොහොම හරි එයා ජර්මන් ජාතිකයෙක් වුණේ බලයට එන්න අවුරුද්දකට කලින්. ඒ කියන්නේ 1932. මෙයාගේ පාලන කාලේ දැනුවත්ව 40 වතාවකට වඩා මෙයාව ඝාතනය කරන්න ගිහින් තිනවා. හැබැයි 40 වතාවෙන්ම බේරුණා. මේ උත්සාහයන් ගත්තේ එයාගේ හතුරෝ වගේම එයාගේම ඔෆිසර්ස්ලා. ගොඩක්ම ප්‍රසිද්ධ එකක් තමයි ඔපරේෂන් වැල්කරි කියලා කියන්නේ. මේ ජර්මන් ඔෆිසර් කෙනෙක්ම මීටියර් රූම් එකේ බෝම්බයක් තියලා ඒක පිපිරෙව්වා. හැබැයි ඒකෙනොත් සුළු තුවාල විතරක් ලබලා මෙයා බේරුණා. දේශපාලනයට එන්න කලින් මෙයාට ඕන උනේ ආටිස්ට් කෙනෙක් වෙන්න. මෙයා දෙවතාවක්ම වියේනාවල තියෙන ඇකඩමි ඔෆ් ෆයින් ආර්ට්ස් කියන යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා තියෙනවා. හැබැයි දෙවතාවම මෙයාව රිජෙක්ට් වුණා. ඒකට හේතුව විදිහට කියලා තියෙන්නේ මෙයා මිනිස්සු අදින්න දුර්වලයි කියලා. ඉතින් ඔයා තාමත් අපේ වීඩියෝ එක බලනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වර්තමානයේ හිට්ලර්ව ගොඩක් වෛරයට පාත්‍ර වෙලා තිබුණට ඒ දවස්වල ඒ කියන්නේ 1930 වගේ මෙයාට ගොඩක් මිනිස්සු පක්ෂපාතී වුණා. ඒකට ප්‍රධානම හේතුව උනේ මෙයාගේ කතා විලාශය. ඒක නිකන් රිද්ම් එකක් වගේ. ඒ නිසා මිනිස්සු එක අහන් එන්නත් කැමති. මෙයාගේ කතා වලින් මිනිස්සු දහස් ගණනක් ඊට පස්සේ මිලියන ගණනක් එයාගේ පැත්තට හරව ගත්තා. මෙයා තමන්ගේ සෞඛ්‍ය ගැන අමුතු විදියට හිතලා තියෙනවා. ඒ නිසා මෙයා වෙජිටේරියන් වුණා. මාස් කෑවෙත් නැහැ. අරක්කු සිගරට් භාවිතා කරෙත් නැහැ. අනිකේ එයා ඇන්ටි ස්මෝක් කියලා කැම්පේන් එකකුත් කරා. හැබැයි ඒ අතරම එයාගේ පර්සනල් ඩොක්ටර් එයාට 70 විදියක විවිධ බෙහෙත් දුන්නා. ඒවා අතරේ මෙතම්ෆටමීන් කියන අයිස් කියන මත්ද්‍රව්‍යෙත් තියෙනවා. මෙයා සත්තුන්ට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ නිසා මෙයා බලයට ඇවිල්ලා ඉස්සෙල්ලම කරපු දෙයක් තමයි සත්තු දඩයම් කරන එක තහනම් කරපු එක. මෙයාට ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුත් හිටියා බ්ලොන්ඩි කියලා. මෙයාට ඕන වුණා ජර්මනියේ ආගමත් පාලනය කරන්න. ඒ නිසා මෙයා ක්‍රිස්තියානි ආගම ඇරෙන්න අනිත් හැම ආගමක්ම ඒ රටින් බෑන් කරන්න මෙයා උත්සාහ කළා. 1945 අප්‍රේල් වෙනකොට ජර්මනිය කඩා වැටමින් හිටියේ. සෝවියට් රුසියාව බර්ලින් වට කළා. යුද්ධය 99%ක්ම දැන් පරාදයි. මෙයා මේ අන්තිම දවස් ටිකේ හිටියේ බර්ලින් වල තිබිච්ච අන්ඩර්ග්‍රවුන්ඩ් බංකර් එකේ. මේ බංකර් එකේදී තමා එවා හා හිට්ලර් විවාහ ගිවිස ගත්තේ. ඉතින් මැරිකල්ලා පැය 24ක් යන්නත් කලින් අප්‍රේල් 30 වෙනිදා මෙයා සහ මෙයාගේ බිරිඳ වෙච්ච එවා වෙඩි තියාගෙන සියදිවි නසා ගන්නවා. සියදිවි නසා ගන්න කලින් එයාලගේ ඔෆිසර්ස්ලට මෙයා ඕඩර් එකක් දෙනවා අනිවාර්යයෙන්ම බොඩි දෙක පුච්චන්න කියලා. ඉතින් අද අපි කතා කළේ ඉතිහාසයේ භයානකම මිනිස්සෙක් වෙච්ච හිට්ලර්ගේ අමුතු ෆැක්ට් 10ක් ගැන. ඉතින් මේ වගේ තව ඉස්සරහට වීඩියෝ බලන්න අපිව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.
අපේ ෆේස්බුක් පේජ් එකත් ෆලෝ කරන්න.